ඔයාලා හැමෝම හරිම ආදරෙන් මම මේ අලුත් වීඩියෝ එකට එකතු කරගන්නවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ අපි ගියපු ට්‍රිප් එකක විස්තර. මේ දිදුල ප්‍රදේශය ඉතින් ලංකාවේ හරිම ලස්සන පැත්තක්, සීතල පැත්තක්. එතෙන්දී මං ගත්ත වීඩියෝස් කිහිපයක් මට හම්බුණා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට අලුත් අත්දැකීමක් එකතු කරයි කියලා. ඉතින් මේ හරි අපූරු නවාතැනේ අපි දින 2ක් ගත කළා. මේ දින දෙකම මීදුමෙන් පිරීලා මල් වලින් බර වෙලා ඒ වගේම පොඩි චුරු චුරු වැස්සෙන් තෙමුණු හරිම ලස්සන මතක ගොඩක් එකතු වුණු ලස්සන දවස් දෙකක් වුණා. ඔයාලට ඔය පේනවා වගේම මේ දවස්වල අපි ගියපු දවස්වල හොඳටම අහස බර වෙලා තිබුණේ. සැරින් සැරේ වැස්සත් වැටුණා. ඉතින් ඒකත් එක්ක සීතලත් තිබුණා ගොඩක්. ඒ පරිසරයේ ලස්සන විඳින්න ඒක තවත් ලොකු උදව්වක් වුණා. උදේට ඉර පායනවත් එක්කලම දෙපාරක් තුන් පාරක් හරිම ඝන මීදුමෙන්නේ වැහිලා යනවා. මේ කඳු පන්ති පේන්නේ නැතිම වෙන තරමට. ඊට පස්සේ ආයෙත් හිරුවෙලේ චුට්ටක් පායනවා. ඉතින් ඒත් එක්කලම මට හිතුණා පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න. කළුගරක් තියෙනවා. නමුත් මේ මීදුමත් එක්ක මේ අවට පරිසරයේ චුට්ටක් රස විඳින්න මම අමතක කළේ නැහැ. ඇත්තටම ලංකාවේ කඳුකරය වචනවලට පෙරලන්න බැරි තරම් ලස්සනයි. ඒ වගේ මිහිරි අත්දැකීමක්, ඒ වගේ ලස්සන අත්දැකීමක්, ඒ වගේම මතක හිටින අත්දැකීමක් තමයි මම මේ ඔයාලට ෂෙයා කරන්න හදන්නේ. ඔයාලත් මේ කඳුකරයට මේ පරිසරයට ඒ වගේම මේ තැනට ආසයි නම් මම මෙතන හොටෙල් එකේ නම සඳහන් කරන්න. ඇත්තටම යන්න පුළුවන් අපූරු ගමනක් තමයි මේක. අපි කියපු දවස්වල ටිකක් වැස්ස. මේ පේනවනේ රෝස පඳුරු හැම වතුරෙන් බර වෙලා තිබුණේ. ඒ වුණාට ඒ අත්දැකීම හරි අපූරු අත්දැකීමක් වුණා. ඔයාලට ඇහෙනවද දන්නේ? ඇහෙන නොඇහෙන ගානට තියෙන මේ පුංචි හිරිපොද වැස්ස. ඒක හරිම ලස්සනයි. ඒ වගේම ඇඟට හරිම සීතලයි. පුදුම සීතලක් මට මේ වෙලාවේ දැනුනේ. අවට මීදුමිනුත් හොඳටම වැහිලා තිබුණේ. නමුත් ඉතින් මේ මල් බලන්න තියෙන ආසාව නිසාම මම හිමීට කන්ද පල්ලෙහාට බැස්සා. ඒගොල්ලෝ ලස්සනට ගාඩන් එක කරලා තිබුණා. ලස්සන මල් වර්ග ගොඩක් තිබුණා. නමුත් ඉතින් මේ වෙලාවේ නම් පොඩ්ඩක් අඳුරු වෙලා තිබුණේ. අඳුර නිසා හරියටම මේවල පාට මට මගේ කැමරාවට අසු වෙලා තිබුණේ නැහැ. මට මේ ඝන මීදුම ඒ වගේම මේ රෝස පඳුරු දකිද්දි මතක් වෙන්නේ අපි ගත කරපු කල්කටාවේ ඒ ලස්සන අතීතේ. ඉතින් අවුරුදු 6ක් අපි එහෙ ඉන්නකොට මේ වගේ සීතල කාලවල් ගොඩක් පහු කරා. ඒ වගේ තියෙන කටුකත් ඒ වගේම ලස්සන ඒ පරිසරය අපිට මාල දුන්නු ඒ සීතලත් එක්කලත් බැඳිච්ච ඒ අතීත මතකත් මට මේ අතරින් යනකොට මතක් වුණා.
අපිට ඉස්සර යුනිවර්සිටි යනකොට සමහරක් දවස්වලට එහා මෙහා පේන්නේ නැති ඝන මීදුම. ඒ වෙලාවට අපි ටිකක් ප්‍රමාද වෙලා තමයි යන්නේ. මොකද කොහොමටවත්ම පේන්නේ ඉස්සරහින් එන්නේ කවුද කියලාවත්. ඉතින් ඒ තරම් සීතල අතරින් ඒ සුපුරුදු උදෑසනවල් ගලා ගියේ කොහොමද කියලාත් මට ඊලාවකට හිතෙනවා. දැන් පොඩි සීතලකටත් අපිව ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම වින්ටර් එකට ඒන සීතල කාලෙට බොහෝමයක් මල් පිපෙනවා. මුළු කල්කටාවම එක මල් වලින් සරසලා වගේ කියලයි මට හිතෙන්නේ. ඉතින් එක එක පාට මල්, හැඩයෙන් යුතු මල් අපි බයිසිකලේ යන ගමන් මේ වගේ ලස්සන හරියට බලනවා. මට ඉතින් මේ උද්‍යානය පුරාම ඇවිදිනකොට ඒ ලස්සන මතකත් නිතර නිතර සිහිපත් වුණා. අපි ඉස්සර ඝන මීදුමේ කොලෙජ් එකට යනකොට බයිසිකලෙත් පැදගෙන අත් හිරි වැටෙනවා. අත් එක රෝස පාට වෙනවා. ඒ වගේම කන් වගුල් වැටෙනවා. නාහෙන් හුස්ම ගන්න බැරි තරම් මීදුම නාහෙට ගිහිල්ලා. ඉතින් මේවත් එක්ක මගේ නැවතිලා පොඩි තේ එකක්, පොඩි චාය එකක් බීලා නැවතත් ආපහු සුපුරුදු ගමන යනවා. ඉතින් ඒ වගේ ලස්සන අතීතයක් මේ මීදුමත් මේ සීතලත් එක්ක මට තිබුණා කියලා මට මේත් එක්කලම මතක් වුණා. අපි හැමෝම මේ ලස්සන කඳුකරයට ඒකේ තියෙන මල් වලට කඳු වලට ඒ වගේම මේ මීදුමට හරිම ආස කරනවා. ඒ වගේම ආදරේ කරනවා. ඉතින් ජීවිතේ ලස්සන දවස්වලට අපි කැමති දවස්වලට මෙහෙ ඇවිල්ලා නතර වෙන්න මේ ලස්සන බලන්න මේ සීතල අත්විඳින්න අපි හරිම කැමතියි. ඉතින් ඒ ලස්සන දවස්වලට වැස්සෙනුත් බාධාවක් නොවෙනවා නම් තමයි මම කැමති. පොඩ්ඩක් වැස්ස තිබුණත් මේ කඳුවල එහා මෙහා යන ඝන මීදුම දිහා බලාගෙන තේ කෝප්පයක් බොන ගමන් රසවත් මතක සිහිපත් කරනකොට එන හැඟීම හරිම පුදුමයි. අද නම් ඉතින් ඔන්න ඉර පායන්නේම නැති වෙන තරමට අඳුර තියෙනවා වටපිටාවේ. ඒ වගේම මීදුමෙන් වැහිලා. ඉතින් මේ ලස්සන පරිසරය දිහා ටිකක් වෙලා මම හිතුව බලාගෙන ඉන්නේ. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දර්ශනයක් තමයි ඉතින් මේ දර්ශනය. ඉතින් එහෙනම් මම මේ ලස්සන කඳුකරේ ඉඳලා මේ වීඩියෝ එක නිමා කරනවා. මං ඔයාලට තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. එතක අද දවස ලස්සනම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.